අපේ අද පාඩම තමයි විද්‍යාත්මක අංකණය. ඒකුළු ප්‍රශ්නයක් අපිට දීලා තියෙනවා 200 කින් ඉලක්කම විද්‍යාත්මක අංකණය ලියන්න කියලා අපිට ප්‍රශ්න දීලා තියෙනවා. හරිද? එතකොට විද්‍යාත්මක අංකණය කියන වචනේ තේරුම අපි දැනගන්න ඕනේ. හරිද? එතකොට අපි කියන්න තියෙන්නේ දැන් අපිට ඉලක්කමක් විතර 200ක් තියෙනවානේ. ඒතර ඉලක්කමක් විතර 200ක් තියෙනවා. ඒතර විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? අපිට විද්‍යාත්මක අංකණය ලියන්න කියලා කියන්නේ විද්‍යාත්මක අංකණයට තියෙනවා ලක්ෂණ දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. විද්‍යාත්මක අංකණය මේ ලියනකොට සම්පූර්ණ වෙන්න ඕනේ දෙකක් තියෙනවා. අවස්ථා දෙකක්. එකක් තමයි අපි ලියන ඉලක්කම එකත් 10ත් අතර ඉලක්කයක් විතර තියෙන්න ඉස්සෙල්ලා පළවෙනි එක. දැන් අපි මේ බලන්න මෙතන ඉලක්කමක් තියෙන 200. හරිද? ඒතර ඔය 200 කියන ඉලක්කම ඔහොම තියලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? 1යි 10යි. මෙන්න මේ අතර 1යි 10යි අතර ඉලක්කමක් විතර තියෙන්න ඕනේ මේක. ඒ කියන්නේ 1.1 හරි 2 හරි 9 හරි 9.9 වගේ ඔය වගේ තියෙන තනි ඉලක්කම් තියෙනවනේ. මෙන්න මේ වගේ තනි ඉලක්කමක් විදිහට සංඛ්‍යාව තියෙන්න ඕනේ. හරිද? සංඛ්‍යාවක් විදිහට තියෙන්න ඕනේ ඕක. හරි? ඊට පස්සේ ඕක විතරක් තිබිලා හරියන්නේ නැහැ. මේක එක අවස්ථාවක් විතරයි. ඊට පස්සේ අවස්ථා දෙකක් සම්පූර්ණ වෙනවා. මම කියන අවස්ථා දෙකක් කියලා. ඊළඟ අවස්ථාව තමයි විද්‍යාත්මක අංකණයේ ඊළඟ ස්ටෙප් එක තමයි මේක සම්පූර්ණ වුණාට පස්සේ තවත් ස්ටෙප් එකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකේ 10 බලයක් 10 බල ගුණ කිරීමක් විතර තියෙන්නත් ඕනේ කොටසක්. ඒ කියන්නේ මම මෙහෙම. ඒ කියන්නේ 10 පළවෙනි බලය, 10 බිඳුවෙනි බලය, 10 පළවෙනි බලය, 10 දෙවෙනි බලය වගේ මෙන්න මේ බල 10 බල සහිත කොටසක් තියෙන්නත් ඕනේ. විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ 1යි 10යි අතර ඉලක්කමක් විදිහට තිබිලා තියෙන්නත් ඕනේ 10 බලව විදිහට තියෙන්නත් ඕනේ. ওই දෙකේ ගුණිතයක් විදිහට. ওই දෙක ගුණිතයක් විදිහට තිබ්බම තමයි විද්‍යාත්මක අංකණය එන්නේ. හරිද? ඔයාලගේ අච්චුපතේ නිර්වචනයක් දීලා තියෙනවා. විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ එකත් 10ත් අතර සංඛ්‍යාවක් හා 10යි බලයක ගුණිතයක් ලෙස ලියා දැක්වීම තමයි විද්‍යාත්මක අංකණය. මොකද 1ත් 10ත් 1ත් 10ත් අතර ඉලක්කමක් විදිහට තියෙන්නත් ඕනේ. 10 බලයක් විදිහට තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒ දෙකේ ගුණිතයේ විදිහට තියෙන එකට තමයි කියන්නේ විද්‍යාත්මක අංකණය කියලා. ඕක තමයි බේසික් කතාව. හරිද? හරි. එතකොට මම දැන් මෙන්න ඔය ගානට යනවා. හරිද? මම මේ ගානට ගත්තම හරියට බලා ගන්න ඒක කොහොමද එන්නේ කියලා. හරි. දැන් පළවෙනි අවස්ථාවේ කියන්නේ විද්‍යාත්මක අංකණය කියන එකේ මේන් පොයින්ට් දෙක හරියට අයිඩියා එකක් තියෙනවා නම් අපිට ගාන ලියන්න පුළුවන්. දැන් පළවෙනි මොකක්ද කියන්න බලන්න. 200 කින් ඉලක්කම තියෙනවනේ අපිට දෙන්නේ විද්‍යාත්මක අංකණය ලියන්න. හරිද? එතකොට පළවෙනියට 200 කින් ඉලක්කම විද්‍යාත්මක අංකණය ලියනකොට මේකේ අපි පළවෙනි අවස්ථාවේ මොකද කිව්වේ 200 කින් ඉලක්කම විද්‍යාත්මක අංකණය ලියන්න නම් අපිට ඉන්න මොකද 1යි 10යි අතර ඉලක්කමක් විතර ලියන්න ඕනේ. හරි? එහෙනම් මම මෙහෙම ලියනවා මෙන්න මේක හරියට බලන්න ඈ. මම මේක ලියනවා 200 කියන්නේ කොහොමද? 2. ඔන්න 1යි 10යි අතර ඉලක්කමක් විතර 200 කින් ලියුවනේ මම. හරියට බලන්න ඈ. 2යි. ඔන්න මම 2.0. ඔන්න පිළිවෙලට පොඩ්ඩක් ලියුවා 0.1. හරිද? 200 කියන එක 1යි 10යි අතර ඉලක්කමක් විතර ලියුවා 2 විදියට. හරිද? ඊට පස්සේ ගුණ කිරීම 2 මෙන්න මේ 2 200 ගන්න කීයෙන් ගුණ කරන්න ඕනේ? 2 200 ගන්න 10ෙන් ගුණ කරොත් 10ෙන් ගුණ කරොත් මොකද වෙන්නේ? 100 මේ 20ක් වෙනවා. 100ෙන් ගුණ කරොත් 200ක් වෙනවනේ. 200. එතකොට මෙන්න මෙහෙම ඉන්නේ ඈ. 2.0නේ. මෙතන තියෙන්නේ ගුණ කිරීමත් එක්ක. එතකොට මම නිකන් ලිව්වොත් ස්ථාන දෙකක් පැන්න මෙතෙන්ද. එහෙනම් දෙසුසේ මෙතෙන්ද මෙතන මොකද වෙන්නේ? 200ක් වෙනවනේ. ඒතර උත්තරය අපි මේ ලියලා තියෙන හරිය කියලා තේරෙනවනේ. හරිද? හරි. ඒතර ලියලා තියෙන හරි. හැබැයි මේක ලියන්නේ මේකයි. දැන් අපිට ওই ගන්න උත්තරේ නෙමෙයි ගන්න තියෙන්නේ විද්‍යාත්මකනේ. මොකද්ද? 1යි 10යි අතර ඉලක්කමක් විතර තියෙනවා මෙන්න මේක. හැබැයි මෙතන අපිට නෑ 10 බලයක් විතර නෑ. මෙන්න මේ 100 කියන එක 10 බලයක් විතර ලියන්නේ කොහොමද? 100 කියන්නේ කීයද? මේ 100 කියන්නේ 100 කියලා අපිට ලියන්න පුළුවන් කීයද? 10 ගුණ කිරීම 10 කියලා ලියන්න පුළුවන් නේද? ඒ කියන්නේ කීයද? 10 ගුණ 10 කියන්නේ කීයද? 10 දෙවෙනි බලයනේ. අන්න ඕක තමයි ලියන්න පුළුවන් එක. 10 කියන බලය. 10 දෙවෙනි බලය කියලා. මෙන්න මේක තමයි 200 විද්‍යාත්මක ලියන්න කියන්නේ 2 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 2 බිඳුව. හරිද? 10 දෙවෙනි බලය. හරි කතාව. ඔහොම තමයි ඉන්නේ උත්තරේ. හරි? හරි. ඊට පස්සේ එතකොට මෙතන බිඳුව දාන්න ඕනේද වගේ කතාවක් කොත් නැහැ. මෙහෙම තිබ්බේ නැතත් ඉතින් අවුලක් නැහැ. හරිද? තිබ්බත් අවුලක් නැහැ. තිබ්බේ නැතත් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් මේ පූර්ණ සංඛ්‍යාව නම් දැන් මම කමන්නේ මට පොඩ්ඩක් පිළිවෙල ලියන්න ඕනේ තමයි මම මේක පොඩ්ඩක් ලිව්වේ. හරිද?
එහෙම ලිව්වේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ? හරි. ඊට පස්සේ ඔයාලට ඊළඟ ගාන දෙනවා මෙහෙම ගානක් දෙන්නම්. හරි? දැන් ඔන්න නිකම් වැඩි ඉවිර නෑ. හරියට බලන් ඉන්න පස්සේ ලියමු. හරි? 254 ඔන්නම දිනවනේ. හරි. දැන් මොන විද්‍යාත්මක ලියන්න දෙනවා. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? මේ 254 1.10 ඉලක්කමක් විතර ලියන්න ඕනේ. කී දෙන්න ඕනේ? මෙතන ඉන්න මෙතන දශම මෙතන කියනවා හරිය නේද? 2.54 ඔන්න 254 1.10 ඉලක්කමක් විතර ෂෝට් කරලා ලියුවගේ 2.54 නේ. ඔන්න ලිව්වා. හරි. ඊට පස්සේ මේක ಗುಣ කරන්න ඕනේ කීයෙන්ද? දැන් දශම තිත මෙතන තිබිලා පුතේ අපි දශම තිත මෙතන තිබිලා ගෙනාවේ. මෙතන තිබිලා දශම තිත ගෙනාවේ 1යි 2යි ස්ථාන දෙකක් මෙතන දෙන්නේ. හරිද? එහෙනම් අයි දශම තිත මේකින් දශම තිත මේ තිබ්බ තැනට මේ අපි කොට කරමු. දැන් අපි ෂෝට් කරගත්තානේ. 1.10 ඉලක්කමක් විතර ඒක මෙතෙන්ද 254 වෙන්න ස්ථාන කීයක් පයින්නවද? ස්ථාන දෙකක් නේද පයින්න ඕනේ. හරිද? ස්ථාන දෙකක් දවුනට යන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මම පොඩ්ඩක් අර විදිමත් විදිහට මෙන්න එහෙම ලියන්න. මෙතන තිබ්බ ස්ථානයේ තිබ්බ මෙතන තිබ්බ දශම තිත ආවේ කොටද? මෙතන තිබ්බ දශම ස්ථාන කීයක් දෙකක් ආවා මට නේ. හරි. ඔන්න මම එන්න ලියලා මෙතන ස්ථාන දෙකක් ඉඳලා 1.2යි. හරි 100න් ගුණ කරොත් තමයි තිබ්බ ගන්නට යන්නේ. 100යි. එහෙනම් මෙතන 100 කියන කීයද 10 දෙනි බලය. කොහොමද දෙන්නේ? 2.5යි 4 ගුණ කිරීම 10 දෙනි බලය. ඔන්න ඒක. එන ලේසි වැඩි දෙයක්. හරි. හරි. ඊට පස්සේ මම මෙහෙම ලියන්නම්. ඊට පස්සේ 3 ලියන්නම් මෙන්න මෙහෙම. හරි. 1.1 දැන් හිතෙන් කියවන්න try එකක් දුන්නා හරි ඈ. දැන් මේ සංඛ්‍යාව 1010 කියන සංඛ්‍යාව අපිට 1010 කියන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණය ලියනකොට ලියන්න ඕනේ කොහොමද? 1.10 ඉලක්කම විතර මම මේ කොට කරගන්න මෙතන නේ. මේ දශම දෙක දෙන්නවත් 101යි මෙතෙන් දාව 10.1.0යි මෙතෙන් දාව 1.1.0. එහෙනම් මම ලියනවා 1.1.0 ගෙන් ලිව්වා. හරිද කතාව? දැන් බලන්න දශම දෙක මෙතෙන් ඉඳලා ස්ථාන කීයද? 1යි 2යි 3ක් මේ පැත්තට ස්ථාන 3ක් නේද? එහෙනම් ගුණ ගන්න ඕනේ කීයද? ස්ථාන 3ක් වෙනවනම් බිංදු 3ක් දැන්න ඕනේ. අන්න කතාව. 10න් තමයි ගුණ කරන්න වෙන්නේ. හරිද? ඒතර මේ සංඛ්‍යාව 10න් ගුණ කරොත් මේ සංඛ්‍යාව එන්න ඕනේ. ඕක කතාව. දැන් මෙන්න මේ 10 කියන එක 10 කීනි බලයක් විතර ලියන්න පුළුවන්. මෙන්න මේ 10 කියන එක අපිට ලියන්න පුළුවන් කීයද? 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 නේද? උත්තරේ කීයද? 10 තුන්වෙනි බලය. 10 නේ. අන්න ඕක ඔලුවට එන්න ඕනේ. හරිද? එහෙනම් මෙතන ලියන්න පුළුවන්. 1.0යි ගුණ කිරීම 10 තුන්වෙනි බලය. ඔන්න ලිව්වා. හරිද? උත්තරේ. හරි. ඊළඟ 4 හතරවෙනි ගාන මම ලියන මෙහෙම 74300යි මෙන්න මේක විද්‍යාත්මක අංකෙන් ලියනවා හරිද අර මූලික අවශ්‍යතා දෙක තමයි හැම වෙලෙම බලන්න දී හරි එතකොට මෙන්න මේක ලිව්වා ඊට පස්සේ 74300 කියන එක 1.10 ඉලක්කමක් විතර ළඟට ගත්තොත් කොට කරගත්තොත් පොඩි කරගන්න එපේ එහෙනම් දශම ස්ථානයේ උතර දෙන්න මෙන්න මෙතෙන් ඉන්න ඕනේ කීයද 7.4.3.0 මේ කෙලවරට බිංදු දෙක දැම්මත් දැන් මේ නැතත් කමක් නැහැ දැම්මත් කමක් නැහැ ඉස්සෙල්ලා මේ තියරි ටික පුළුවන් වෙන ඉඳන් මූලිකව ප්‍රැක්ටිස් කරන්න ඒකත් එක්කන් දාලා පස්සේ උග හරියනවා හරි හිතලා කියන්න පුළුවන් ඊට පස්සේ හරි දැන් බලන්න මෙන්න මෙතනනේ දශම තිබෙන්නේ එතන ඉඳන් කී ස්ථාන කීයක් ආවද 1යි 2යි 3යි 4යි හරිද ස්ථාන 4ක් ආවනේ දැන් ඇති ඈ දැන් මම කෙලින් මේක ගන්න විදිහ කියන්නම් ස්ථාන 4ක් ආවනම් 7.4 වෙන්න හරිද ඔය පණින එක හැම ස්ථානෙකම මම පොඩ්ඩක් අයින්න මම මුලට අයින්න නේ පොඩ්ඩක් අය මුලට ඉන්න මේ බලන්නකො මම මෙතන උන්න විතර මම බින්දු තියලා තියනනම් විතර මම කතාව ලස්සනට ගලපනකොට මට වැඩි ඉවර කරන්න පුළුවන් හරි 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 මේ බලන්න දශමදිත මෙතන තිබිලා ස්ථාන කීයක් පනද 1යි 2යි නේද ස්ථාන දෙකක් මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒතකොට 100ෙන් ගුණ කරා 10 දෙවෙනි බලය වුණා හරිද දැන් මේ එකපාර පුළුවන් වෙනවද කියන්නේ දැන් මෙතන දශමදිත ස්ථාන දෙකක් පැන 100ෙන් ගුණ කරලා 10 දෙවෙනි බලය වුණා මෙතන දශමදිත ස්ථාන කීයක් පැනද 1යි 2යි 3ක් පැනලා තියෙන්නේ 10ෙන් ගුණ කරලා 1.3යි 3ෙන් ගුණ කරලා 10 තුන්වෙනි බලය වුණා නේ ඔයාලට තේරෙනවද මෙන්න මෙතන බිංදු දෙකේ බිංදු දෙකට මෙතන තියෙන බිංදු දෙකට මෙතන දෙවෙනි බලය වුණා මෙතන තියෙන බිංදු තුනට තුන්වෙනි බලය වුණා එහෙනම් මෙතන ඔයාලා විතර බලන්න 1යි 2යි 3යි 4යි ස්ථාන 4ක් ආවා නම් මෙතන කීයෙන් දෙන්න ඕනේ එකපාරම 10 කීයේ බලෙන් දෙන්න ඕනේ 10 4 වෙනි බලෙන් තමයි එන්න ඕනේ තේරෙනවද ඒක 10 4 වෙනි බලෙන් ගුණ වුණා නම් හරි එකපාරම ඔන්න දැන් ෂෝට් දැන් තේරෙනවද වැඩි බැලන්ස් කරන්නේ එතකොට දැන් මෙහෙම ගත්තානේ දැන් මේ හරි ඒ කියන්නේ කිසි වරදක් නැහැ මෙහෙම ලියන එකේ දැන් පොඩ්ඩක් අර ටුට්ටක් හොඳට ලියන්න ඕනේ දැන් ලියනවා පොඩ්ඩක් ලස්සන කරලා 3 කිරීම 10 4 වෙනි බලය කියලා
තේරෙනවද කියන එක මම හිතන්නේ දැන් තේරෙනවා වැඩි. හරි. ඊට පස්සේ හරි පස්වෙනි ගාන බලන්න. පස්වෙනි ගාන මම මෙහෙම ගන්නවා. හරියට බලන්න. 6,58,000 sorry. තුරින් මෙතන ස්ථාන ගොඩක් එනවනේ. 6,581,000 6,581,200 ඔන්න ඔක තමයි උත්තර විදිහට අපේ ගාන දීලා තියෙන්නේ විද්‍යාත්මක වෙන්න ලියන්න. හරිද? හරි. දැන් මම ලියන්න යනවා. හරි. බලන්න. 6යි 5යි 8යි 1යි 200 දසමසිත මෙතන ඉඳන් ස්ථාන කීයක් අර අපි ලියන්න ඕනේ මොකද්ද? අපි ලියන්න ඕනේ 1යි 10යි අතර ඉලක්කමක් විදිහට ලියන්න ඕනේ. මෙච්චර ලොකු සංඛ්‍යාවක් 10යි අතර ඉලක්කමක් විදිහට ලියන්න ඕනේ නේද? 6.5යි 8යි 1යි 2යි බිඳු බිඳු කියලා ලියන්න. හරිද? දැන් බලනවා ස්ථාන කීයක් එනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි ස්ථාන 6ක් ආවා. එහෙනම් මෙතන කීයද ගුණ එනවා? ස්ථාන 1 10යි 6 වෙනි බලයෙන් ගුණ වෙනවා. මම හරියට උත්තරේ ගත්තොත් 6.5යි 8යි 1යි 2 ගුණ කිරීම 10යි 6 වෙනි බලය. ඔන්න ඔක තමයි උත්තරේ. තේරෙනවද කියන එක? ඔන්න උත්තරේ. මොනවා හරි උත්තරේ. හරි? හරි. ඔන්න ඒ ගන්නට ආවා. ඊට පස්සේ අපි යමු මෙන්න මේකට. 6 වෙනි ගාන. 6 වෙනි ගාන. මේක ඊළඟ ගානට එනවා 715.8. හොඳ සැලකිල්ලකින් මෙතන විශේෂ අවස්ථාවක් සෙට් වෙනවා අපිට. හරි? එතන වෙන්නේ අපිට වෙන සංඛ්‍යා දෙකද විද්‍යාත්මකව ලියන්නේ. හරි? විද්‍යාත්මකව. එතන දැන් අපි ලියන්නේ මොකද්ද කියන්නේ පොතේ? හරියට බලන්න. අපිට ලියන්න ඕනේ 1යි 10යි අතර බලයක් විදිහට ලියන්නත් ඕනේ. ඒක 10 බලයක් විදිහට ලියන්නත් ඕනේ. මම ඉස්සෙල්ලා 1යි 10 අතර 1යි 10යි අතර මම ඉස්සෙල්ලා ලියනවා 1යි 10යි අතර සංඛ්‍යාවක් විදිහට ලියනවා. කොහොමද ඉස්සෙල්ලාම 7.1.5යි 8 කොහොමද ඉන්නේ? හරිද? හොඳට බලන්න. හරිද? මෙතන දශමතේ තියෙන්නේ 5 ගාවනේ. 5ට විතර තියෙන්නේ මෙතන ඉඳලා. මෙන්න මෙතන ඉඳලා ස්ථාන කීයද දෙන්න තියෙන්නේ? 1යි 2යි. හොඳට මතක තියාගන්න කෙරවලේ ඉඳලා නෙවෙයි ඉන්නේ. දශමතේ තියෙන තැන ඉඳලා තමයි අපිට ඕනේ 1යි 10යි අතර ඉලක්කමක් විතර ලියන්න ඉන්නේ. ඒක පැනලා තියෙන ස්ථාන 2යි. හරිද? එහෙනම් මේක ගුණ කරන්න කීයද? 10යි දෙවෙනි බලයෙන්. ඔන්න කතාව. දැක්කද? එහෙනම් මෙතන උත්තරේ එන්නේ 7.1 1යි 5යි 8 ගුණ කිරීම 10 දෙවෙනි බලය. ඔක තමයි කතාව. හරිද? ඔන්න උත්තරේ. හරි? ඒ සැලකිල්ල දක්වන්න මොකද? ආවට ගියාට බෑ. මේ වගේ එච්චර ගණන් ගත්තේ නැත්නම් දහම විතර මෙන්න මේ කෙරවලේ තිබ්බින්ද. මෙතන මුල්ලේ තිබ්බින්ද නේ. ඉවරෙට දැන් එක ස්ථානේ කෙරවලට සෙට් වෙච්ච තමයි ඒ ගණන් ටික ආවේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා ඊළඟ ගාන 7 වෙනි ගාන 7 18.5 විද්‍යාත්මකණේ දක්වන්න තියෙනවා. 18.5 විද්‍යාත්මකණේ දක්වනවා. හරිද? ඒතර ඒකේ ඉන්නේ මෙන්න මෙහෙම. දශමදිත කොතනද තියෙන්නේ? 18.5. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙතන ඉඳලා ස්ථාන කීයක් වුණාද? 1.8 වෙන්න. අපි දැන් මෙහෙම ලියන්න වෙන්නේ. ඔන්න ඔකට ලියන්න වෙන්නේ 1.8යි 5යි කියලා ලියන්නේ. 1යි 10 අතර ඉලක්කයක් විදිහට. එහෙනම් මෙතන තිබ්බ ස්ථානේ එකක් තමයි පයින්නේ. හරිද? එක ස්ථානයයි පයින්නේ. හරි කතාව. එක ස්ථානයක් පයින්නවා නම් මේක ලියන්නේ කීයද? 10 කිරි බලයද? 10 පළවෙනි බලය තමයි පයින්. ඔන්න කතාව. 10 පළවෙනි බලය. ඒ කියන්නේ 1.85 ගුණ කිරීම 10 පළවෙනි බලය. ඔන්න උත්තරේ. හරිද? 10 පළවෙනි බලය. හරි. ඊළඟ එක 8 වෙනි ගාන 7.3.4යි. ඕක විද්‍යාත්මකණයෙන් දක්වන්න කියනවා. ඕක විද්‍යාත්මකණයෙන් දක්වන්න වෙනවා. හරිද? දැන් අපිට මේ ගාන බැලුවට මොකද්ද තියෙන ප්‍රශ්නේ? 7.3.4 දීලා තියෙන්නේ. දීලා තියෙන සංඛ්‍යාව විද්‍යාත්මකණයෙන් ලියන්නලු. අවුලක් තියෙන්නේ 1යි 10යි අතර ඉලක්කමක් විතර තමයි දීපු සංඛ්‍යාව තියෙන්නේ. ඔන්න කතාව. දීපු සංඛ්‍යාව තියෙන්නේ කීයද? 1යි 10යි අතර ඉලක්කමක් විදිහට. හරිද? හරි. මම එහෙනම් ඒ විදිහටම ලියන්නේ. 7.3.4. අය දැන් මේක අය ඊට මේ දශම ස්ථාන ගේන්න දෙයක් නෑනේ. ඊට මෙහෙට අරයන්න දෙයක් නෑ. තියෙන තරම තමයි දෙන්නේ. හැබැයි අපිට විද්‍යාත්මක අංකණය කියන කතාව ලියනකොට ඒකේ සපුරාලිය යුතු අවස්ථා දෙකක් තියෙනවා. මොකද එකක් මොකද? 1යි 10යි අතර ඉලක්කමක් විදිහට තියෙන්නත් උනේ.
10 බලයක් විතර තියෙන්නත් ඕන. හරිද කතාව? හරි. මෙන්න මම මෙතන මේක ලිව්වා 1.3 කියලා. හරිද? එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව අපි ගුණ කරන්න ඕනේ කීයෙන්ද? ඔන්න මෙන්න මෙහෙම කතාවක් එනවා. හරිද? හරියට බලන්න ඈ. මෙන්න මේ සංඛ්‍යාව හිතන්න එකෙන් ගුණ කරා කියලා. එකෙන් ගුණ කරා කියලා. එකෙන්. ඒත් මේ සංඛ්‍යාවම නේද? මෙන්න මේ සංඛ්‍යාවම නෙන්නේ. ඒත් මේ සංඛ්‍යාවම නෙන්නේ. හරි. මම මෙහෙම කතාවක් කියන්නම්. මම ලියනවා ඔයාලා කල්පනා කරලා බලන්න මෙන්න මෙහෙම කතාවක්. 10 බලයක් විදිහට ලියනකොට 10 බලයක් විදිහට ලියනකොට 10 බලයක්. ඒ කියන්නේ 10 දර්ශකේ ලියන්න ඕනේ. 10 දර්ශකේ ලියන්න ඕනේ උත්තරේ එකක් වෙන විදිහට. හරිද? අපි දර්ශක පාඩමේ ඉගෙනගෙන තියෙනවා ඕනම් පාදයක බිඳුවිනි බලයේ උත්තරේ 1යි. කියන්නේ A පාදයේ බිඳුවිනි බලයේ උත්තරෙත් 1යි. B පාදයේ බිඳුවිනි බලයේ උත්තරෙත් 1යි. 3 පාදයේ බිඳුවිනි බලයේ උත්තරෙත් 1යි. අන්න ඒ සිද්ධාන්තය පාවිච්චි කරලා මෙතන ලියන්න පුළුවන් 7.34 ගුණ කිරීම 10 බිඳුවේනි බලය කියලා. ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. හරිද? මෙන්න මේ කොටස උගන්වන්නේ දර්ශක පාඩමේ. දර්ශක පාඩමේ තියෙන කොටසක් මෙන්න මෙතෙන්ට පාවිච්චි කරපු එක තමයි කරේ. හරිද? මම පොඩ්ඩක් උත්තර ලියන්නම්. මෙන්න මේ එකට ලියුවේ මෙන්න මේ එක කී සංඛ්‍යාවට තමයි මෙන්න ලියලා තියෙන්නේ. මෙන්න මේ කොටස ඈ. ඔන්න ඔය 10 බලය කියන එක එකට තමයි ලියුවේ. 10 බිඳුනේ බලේ උත්තරේ 1යි. හරිද? මෙන්න මේ කොටස පාවිච්චි කරලා තමයි ඒක ලියුවේ. හරිද කතාව? හරි. ඔන්න විද්‍යාත්මක අංකනේ ලියලා තියෙනවා. හරි? දීලා තියෙන සංඛ්‍යාව. හරිද? දීලා තියෙන සංඛ්‍යාව විද්‍යාත්මක අංකනේ. දීලා තියෙන එක තමයි මේ කරලා තියෙන්නේ. විද්‍යාත්මක ලියනකොට මේ සංඛ්‍යාව දීලා තියෙනවා. මෙන්න විද්‍යාත්මක අංකනේ ලියුවා. හරි? ඔන්න මම ඒ ටික ලියලා තියෙන්නේ. හරි. ඊළඟ කතාව මෙහෙම එකක්. හරිද? ඊළඟ කියන්නේ ප්‍රශ්නෙන් බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට කියන්නේ බිඳුවත් එකත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංගනේ දැක්වීම. බිඳුවත් එකත් අතර සංඛ්‍යා කියන්නේ ඔය බිඳුවත් අතර සංඛ්‍යා මොනවද තියෙන්නේ? පොඩ්ඩක් බිඳුවයි එකත් අතරනේ අතර. බිඳුවත් එකත් අතර සංඛ්‍යා මේ මොනවද? දශම සංඛ්‍යානේ බිඳු දශම ගණන් නේ. බිඳු දශම ගණන් නේද? බිඳු දශම 1 2 5 බිඳු ඔය ගණන් ඔක්කොම. බිඳුව අතර එකක් කියන්නේ බිඳුවයි දශම ගණන් තමයි උතන සෙට් වෙන්නේ අපිට. හරිද? එන්න එහෙම සංඛ්‍යාවක් හම්බුනොත් ඒ සංඛ්‍යාව විද්‍යාත්මක අංකන ලියන්නේ කොහොමද කියලා තමයි දැන් ඔය ලියන්න හදන්නේ. හරිද කතාව? හරි. එතකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හරි? හරි බලන්න. මේක පිළිවෙලට ලියනකොට මෙන්න මෙහෙම වෙන්නේ. හරි? හරි. පළවෙනි ගාන. පළවෙනි ගාන ෆෝමියුලා එක අපිට දෙන්න 0.08යි කියලා. හරිද කතාව? හරි. 0.08 අපිට දීලා තියෙනවා. මේක විද්‍යාත්මකව ලියන්න ඕනේ. අපි ඉස්සරලාම ලියන්න ඕනේ. හොඳට බලන්න. මෙන්න මේක ලියන්න ඕනේ මොකක්ද? විද්‍යාත්මකව සම්පූර්ණ තියෙන අවශ්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක මොකක්ද? අවශ්‍ය දෙක තමයි එකක් අනිවාර්යෙන් 1.10 අතර ඉලක්කමක් විදිහට තියෙන්න ඕනේ. එතකොට 0.08නේ. 0.08 ඒක 1.10 අතර ඉලක්කමක් විදිහට තියෙන්න ඕනේ. එතකොට කොහොමද වෙන්නේ? හරි ඉතින් එහෙම කමක් නෑ අපිට එතෙන්ද ලියන්න වෙනවා අනිවාර්යෙන්. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම තියෙන ඉලක්කමක් හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන ඉලක්කමක්. මෙන්න මේක ස්ථාන කීයක් පයින්න ඕනද? ස්ථාන දෙකක් පයින්න ඕනේ. ස්ථාන දෙකක්. හරිද? මේ පැත්තේ ස්ථාන දෙකක් පයින්නකොට දශම සිවුරෙන් එන්නේ කියන්නේ කීයද? මෙතන දෙකක් පයින්න ඕනේ. ස්ථාන දෙකක් පයින්න ඕනේ. හරිද? හරි. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක. හරිද? මෙතන නේද? ඒ කියන්නේ උත්තරේ ඉන්න ඕන 8යි දශම කියලා තමයි ඉන්න ඕනේ. හරිද තාම? 8යි දශම කියලා තමයි ඉන්න ඕනේ උත්තරේ. 8 දශම කීයද කියලා. හරිද?
දැන් මම මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. හරියට බලාගන්න. හරිද? මෙන්න මෙතනට මම මෙහෙම කියන හොඳට බලන්න. 800යි හරිද? 800 විද්‍යාත්මක ලියනකොට වෙන්නේ කොහොමද කියන්නේ? මෙන්න වෙනස තේරුම් ගත්තාම හරි ඈ. අපිට මේ පැත්තෙන් ගන්නම්. 800යි ඔන්න ඕකේ. මෙන්න මේ 800 විද්‍යාත්මක ලියනකොට කියන 8 ගණන් ලියන්නේ. එතකොට දශම තිත මෙතන තිබිලා ස්ථාන ගියක් කවද 1යි 2යි නේද ආවේ. එතකොට අපි හොඳට බලන්න මේ පැත්තට එනකොට ස්ථාන 2යිනේ. ස්ථාන දෙක කියලා මේ කීයද? වමට ආවනම්. ඒ කියන්නේ විද්‍යාත්මක අංකණේ ලියන්න. විද්‍යාත්මක අංකණයෙන් ලියන්න දශම තිත අරන් ආවේ වමට නම්. ආපු ස්ථාන ගන්න මොකද වෙන්නේ? ගුණ කිරීම 1.0 දැම්ම නේද? 100යි. ඊට පස්සේ නේද 8 ගුණ කිරීම 10 දෙයින් බල කිලිව එහෙමනේ. හරිද? හැබැයි මේ ගන්න මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. විද්‍යාත්මක අංකණය ලියන්න දශමිත අපි අරන් යන්නේ දකුණට නම්. විද්‍යාත්මක අංකණය ලියන්න දශමිත අරන් යන්නේ දකුණට නම්. දකුණට නම්. හරිද? දකුණට නම් ඕක ලියන්නේ. ඕක ලියන්නේ ගුණ කිරීමක් විදිහට නෙමෙයි බෙදීමක් විදිහට. ඔන්න කතාව. බෙදීම ස්ථාන දෙකක් ගියා නම් කිව්ද ලියන්නේ 100යි. හරි කතාව. ස්ථාන දෙකක් ගියා නම් 100යි. හරිද? එතන මෙන්න මේක අපිට ලියන්න බෑ. පොඩ්ඩක් මෙතන ලියන්නකෝ ඈ. මම මෙතන ලියන්න ඈ. මම මේක මෙතන ලියන්නකෝ. එතන මෙන්න මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 8 ගුණ කිරීම 8 බෙදීම මෙතන එන්නේ දශමිත 8 8යි දශමනේ 8 බෙදීම කීයද 100 8 බෙදීම 100 හරිද මේ 8 බෙදීම 100 විදියට පුළුවන් මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් නේද 8 බෙදීම 100 ඔන්නෝම ලියන්න පුළුවන් හරිද කතාව මම මේ මොලේ තියෙන ටික කියලා දෙනවා ඊට පස්සේ සම්පූර්ණ එකපාරට ලියනවා ඈ ඔයාලට තේරෙනවනේ මොකද්ද මේ ලියුවදී මොකද්ද විද්‍යාත්මක අංකණයෙන් පළවෙනියටම ලියන්න ඕන අවස්ථාවේ සම්පූර්ණ කරන්න ඕන අපි මොකද්ද පළවෙනි අවස්ථාවේ මේක 1.10 අතර ඉලක්කමක් විදිහට එන්න ඕනේ. දැන් මම මෙතන ගියලා තියෙන දශම ස්ථාන ගියක් දකුණට ආවා. හරි දකුණට ගිහින් ස්ථාන දකුණට යනවා නම් කරන්නේ ඒක බෙදෙන එක කරන්නේ. අපිට දින සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයට හදනකොට සංඛ්‍යාව 1.10 අතර ඉලක්කමක් වෙන්න යනකොට දශම තිත යන්නේ දකුණට නම් සංඛ්‍යාව යන ස්ථාන ගානේ බෙදන්න තමයි. එහෙනම් මෙන්න 100ෙන් බෙදන්න ඕනේ. මෙන්න කිව්වා 8 බෙදීම 100යි. හරිද? 8 බෙදීම 100යි. ඊට පස්සේ මෙන්න මේක මම ලියනවා 100 කින් කීයේ බලේද 10යි කියන බලේ 10 දෙයින් බලේ 10 බලයක් විතර 10 දෙයින් බලේ දිනවා හරි කතාව දෙයින් බලේ ඊට පස්සේ මෙන්න මේක 10 බලයක් හරිය ඉඳන් ලවයට ගෙනකොට ලියන්න පුළුවන්ලු ඍණ බලයක් විතර ගුණ කිරීම 10 දෙයින් බලේ ඔන්න කතාව 10 ඍණ දෙයින් බලේ හරිද දැන් පොඩ්ඩක් කලබල කරගන්න මම පිළිවෙලට මේක ලියන්නම් අය ගණන් දෙකක් විතර යනකොට හරියනවා හරිද හරිනම් ඊට හරි පළවෙනි ගානෙ තේරෙන්න කියලා හිතන්න එපා. ඒක හුරු වෙනකොට හරියනවා ඈ. හරි. දෙවෙනි ගාන. මේක හොද්දට බලුවා නම් වීඩියෝ එක හරියන හරි. හරි. ඊට පස්සේ මම ලියනවා 0.5යි 4යි 3යි. මම පළවෙනි ලියන අවස්ථාවේ මොකද්ද? මේ සංඛ්‍යාව මම තෝරගන්න ඕනේ 1යි 10 අතර ඉලක්කමක් විදිහට. මෙතන තියෙන දශමිත බලන්න. 0.5යි 4යි 3 කියලා තියෙනවනේ. මෙන්න මේ දශමිත 1යි 10 අතර ඉලක්කමක් විදිහට හදන්න එක පයින් පන්නන්න ඕනේ 1 දශමිතයි පන්නන්න ඕනේ. හරිද? එහෙනම් එනවා මෙතන උත්තරේ අපිට ලියා ගන්න පුළුවන් කීයද? 5.4යි 3යි කියලා. හරිද? 5.4යි 3යි. අපිට විද්‍යාත්මක අංකණය ලියන්න දශමිත අරයන් ඕනේ දකුණු අත පැත්තට නා. කරන්නේ ගුණ කරගෙන බෙදෙන එක කරන්නේ. වමට ගෙනාවොත් තමයි ගුණ කරන එක කරන්නේ. හරිද? බෙදෙන ස්ථාන කීයද පන්නන්නේ? 1යි නේද බෙදන්නේ 10. එහෙනම් මෙතනින් එනවා 5.4යි 3 බෙදීම 10. 10 කියලා කියන්නේ 10 බලයක් විතර කීයද? 10 කියන්නේ බලයද? සාමාන්‍ය 2. පළවෙනි බලයේ උත්තරේ කීයද? 2මයි. 3 පළවෙනි බලයේ උත්තරේ 3මයි. 4 පළවෙනි බලයේ උත්තරේ 4මයි. 10 පළවෙනි බලයේ උත්තරේ කීයද? 10මයි. එහෙනම් 10 ලියනවා 10 පළවෙනි බලනේ. මෙතන එකක් තියෙනවා. ඒකේ උත්තරේ යන්නේ 5.4යි 3 බෙදීම 10 පළවෙනි බලේ. ඔන්න 10 පළවෙනි බලේ. හරිය තියෙන බලයක් ලවයට ගත්තොත් දර්ශක කිරීම එනවා. එහෙනම් කොහොමද එන්නේ? 5.4යි 3 ගුණ කිරීම 10 ඍණ 1 බලය. ඔන්න ඔක තමයි උත්තරේ. හරිද? එතනදී 10 ඍණ 1 බලය. හරිනේ? හරි. ඊට පස්සේ දැන් මම හිතන්නේ තේරුණා වැඩි. හරිද? හරි ඊළඟ ගාන 3.
රෝම ඉලක්කම් 3. හරිද? රෝම ඉලක්කම් 3 0.0.0.4 කොහොමද තියෙන්නේ? හරි ඉස්සලා අපි ලියන්නේ මොකද? 1.14 ඉලක්කමක් විතර අපි හදා ගන්න. කොහොමද එන්නේ? මෙතන ලියන්න පුළුවන් 0.0.0.4නේ. එහෙනම් මේක ලියනවා 1යි 2යි 3යි 4යි. මෙතන ස්ථාන කීයක් ආවද? 4ක් ආව. හරියට බලන්න. ස්ථාන 4ක් ආව දකුණු අත පැත්තටනේ. දකුණට දශම සිත. විද්‍යාත්මක අංකණයේ ලියනකොට විද්‍යාත්මක අංකණයේ ලියන්න හදන්න 1.14 ඉලක්කමක් විදිහට පූර්ණ සංඛ්‍යාවක් විදිහට හදාගන්න. මේ 1.14 ඉලක්කමක් විදිහට හදාගන්න දශමික ගේන්නේ දකුණු අත පැත්තට නම් සංඛ්‍යාව බෙදෙනවනේ. හරියට 4.0 ඔබනේ 4 දශම වෙන්නේ. හරි. ඒතර ගුණ කිරීමද බෙදීමද? බෙදීම 4 බෙදීම කීයක් එන්න ඕනද? විස්තර කියපන 2යි 2යි 3යි 4යි කෙනෙක්ද? බිංදු 4ක් කියනවා නේද? 4 කියනවනේ. එහෙනම් මේක බෙදීම කොහොමද යට එන්නේ කොහොමද කියන්නේ? මෙන්න මේක යට එන්නේ. හරි. මේක යට එන්නේ 4 බෙදීම 10,000යි. හරිද? එතකොට මෙන්න මේ 10,000 කියන ඉලක්කම 10 බලයක් විදිහට යන්නේ කොහොමද? 4 බෙදීම ස්ථානේ 1යි 2යි 3යි 4යි නේද? මතකද? 10 බල ලියන්නේ කේද? බිංදු ගන්න දර්ශක ගන්න දානවා. එතකොට කොහොමද? 1යි ඒ කියන්නේ 10 කියන බලය 1යි 2යි 3යි 4යි 10යි 4 වෙනි බලය. මෙන්න මේ 10යි 4 වෙනි බලය ගෙනල්ලා ලියනවා ඉහළින්. හරිය තියෙන බලයක් ලාභයට ගෙනනකොට දර්ශකෙ රින්න යනවා. කොහොමද එන්නේ? 4 ගුණ කිරීම 10 රින 4යි කතාව. හරිනේ? කොහොමද තමයි. හරි. ඊළඟ එක 4 වෙනි ගාන. හරි? 4 වෙනි ගාන. ඊට පස්සේ 0.0.019. හරිද? හරි. මේක අපි 1.14 ඉලක්කමක් විතර යනකොට ස්ථාන කීයක් එන්න ඕනද? 0.019. එතන 1යි, මෙතන 2යි, මෙතන 3ක් එන්න ඕනේ නේද? උතෙන් එන්න ඕනේ දශම සිතද? එහෙනම් මේක ලියන්න ඕන කොහොමද? 1.9 ගුණ කිරීම. 1.9 ගුණ කිරීම 10 කීයේ බලයිද? sorry 10 බල දැන් අපි කෙලින්ම 10 බල වලට යමු ඈ. දැන් අපි පුළුවන් ලියන්න. දැන් කෙලින්ම එකපාරට ලියමු. හරි? මම මෙහෙම කියන්නම්. හරියට බලගන්නකෝ. පොඩ්ඩක් මම ඒක දැන් විදිවත්ව දැන් ගාන වැඩි කරන්නේ. හරි. මම ඉස්සෙල්ලා ලියුවේ මොකද්ද? මෙන්න මේ සංඛ්‍යා 1.14 ඉලක්කමක් විතර ලියුවා. මෙන්න මෙහෙම ලියුවා. හරිද? දැන් දශම තිත යන්නේ කීයටද? දකුණු අත පැත්තටනේ. දකුණට යන්නේ. හරිද? එහෙනම් මම කෙලින්ම මෙහෙම කියනවා. හරිද? දකුණට යනවා නම් එන්නේ කීයද? බෙදීම. ඔන්න ලියුවා බෙදීම. හරිද? යන්නේ දකුණට නම් බෙදීම. ස්ථාන කීයක්ද? 1යි 2යි 3යි නේ. ස්ථාන තුනක් යනවා. එහෙනම් කීයක් යනවද? ස්ථාන තුනක් කියන්නේ 10 කීනි බලයද? 10 ස්ථාන තුනක් පාඩන 10 තුන්වෙනි බලය. කෙලින්ම ලියනවා දැන් 10 තුන්වෙනි බලය. දැන් ටික ටික පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා ලියන ස්ටෙප් එක. හරි? 10 තුන්වෙනි බලය කියන්නේ කොහොමද? 10 තුන්වෙනි 1.9 බෙදීම 10 තුන්වෙනි බලය. මේක විද්‍යාත්මක හරිය තියෙන දර්ශකයක්. ලාභයට කියනවනේ දර්ශකෙ රින යනවා. එහෙනම් කොහොමද එන්නේ? 1.9 ගුණ කිරීම 10 රින 3. ඔන්න වැඩි. දැන් මම ඔයාලට වෙනත් මෙන්න මෙතන බෙදීම තියෙන සංඛ්‍යාව මේකත් එක්ක ගුණ කිරීමේදී ඍණ වෙලා ඉලා තියෙනවා. හරියට කතාව? හරි. දැන් බලන්න ඊළඟ එක. ඊළඟ එක හොඳට බලගන්න පස්වෙනි ගාන 5. හරි? පස්වෙනි ගාන මේක එනවා මෙන්න මෙහෙම කතාවක්. බිංදුවයි දශම බිංදු 3.9 5 0.0.0.9යි 5. හරිද? මෙන්න මේක කොහොමද එන්නේ? 1.14 ඉලක්කමක් විදිහට කොහොමද ලියන්නේ අපි? 1.14 ඉලක්කමක් විදිහට කොහොමද ලියන්නේ? මේක ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? මෙන්න මේක ලියන්න පුළුවන්. ස්ථාන කීයක් යනවද? 9 5 ගාවට දෙන්නේ නෑ 9 ගාවට. ඒතර 95ක් වෙනවනේ. ඒතර 95ක් වෙලා හරියන්නේ නෑ. 1.14 ඉලක්කමක් විතර තමයි ලියන්නේ විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. පළවෙනි ස්ටෙප් එක කියන්නේ පළවෙනි සම්පූර්ණ විදිහට අවශ්‍යතාවය. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 9යි 5යි 1යි 2යි 3යි 4යි ස්ථාන 4ක් තමයි ඉන්න ඕනේ ඉස්සරහට. හරිද? ස්ථාන 4ක් තමයි ඉන්න ඕනේ ඉස්සරහට 9.5 කිට්ට උඩ. 9.5 වෙන්න. හරිද? එහෙනම් මම ලියනවා මේක 9.5 9.5 ස්ථාන කීයක් ආවද මෙතන ඉඳන්? ස්ථාන කීයක් ආවද මෙතන ඉඳන්? ස්ථාන 1යි 2යි 3යි 4ක් නේද?
එහෙනම් බෙදීම කීන බලයද? 10 කියන බලය. 10 ස්ථාන 4ක 4 වෙනි බලය. මෙහෙට ලියනවා 9.5 බෙදීම 10 4 වෙනි බලය. මේක උඩට આવුත් කියන්නේ ගුණ කිරීම එනවා 9.5යි ගුණ කිරීම 10 හරේ තියෙන බලයක්. ලවයට කියනවා දර්ශක ඍණ වෙනවා. ඍණ 4යි. ඔන්න ඔතන ස්ටෙප් එක ආවා. දැන් ඔන්න වැඩි. හරි. දැන් මෙතනින් කන් මම දැන් ඊළඟ ස්ටෙප් එකට එනවා. ඊළඟ ස්ටෙප් එකට එනවා. කියන්නේ දැන් අර දැකපු ගමන් ලියන්න පුළුවන් වෙන විදියට තමයි ලෙවල් එකට අපි ගන්න ඕනේ. හරිද? දැන් පොඩි එකේ ඉඳලා එක එක ස්ටෙප් එක අප්ඩේට් කරගෙන බේසික් ඉඳලා ටික ටික වැඩි කරගෙන තමයි ඉන්නේ. හරිද? හරි. බලන්න ඉන්න ඊළඟට 6 වෙනි ගාන. 6 වෙනි ගාන මෙන්න මෙහෙම තියෙනවා. හරි? රෝමිලක 6 බිඳුවයි දශම බිඳුවයි අය බිඳුවයි අය බිඳුවයි 5යි 4 කොහොමද කියන්නේ? හරිනේ 5යි 4 හරි. එතකොට මම මේ පොඩ්ඩක් මේ ඊට මදි වේගකින්ද මම පෑනින්ම එකපාර පළ එක ස්ටෙප් එකක්ම ගන්නම් ඈ. හරි. හොඳට බලන්න. දැන් අපිට මේ සංඛ්‍යාව ලොකු දශම සංඛ්‍යාවක් තිබ්බට වැඩක් නැහැ. සෝරි පොඩි දශම සංඛ්‍යාවක් තිබ්බට වැඩක් නැහැ. පොඩිම එකක් නෙමෙයිද? හරිද? එතකොට තිබ්බට වැඩක් නැහැ. අපිට ඕනේ 1.14 ඉලක්කමක් විදියන්නේ. එහෙනම් අපි දශම චිත මෙතෙන්ට ගෙනාවොත් මොකද වෙන්නේ කියන්නකො? මෙතන තිබ්බ දශම චිත මොකක් වෙනවද? සංඛ්‍යාව. මෙතෙන්ට ගෙනාවොත් දශම චිත 5.4ක් වෙනවා. හරි කතාව? 5.4ක් වෙනවා. ඔතෙන්ට 5.4ක් වෙන්න කියලා වැඩක් නැහැ. එහෙනම් අපි සෝරි දශම චිත වැරදුනා. මම ආයෙ පාරක් කියන්නම්. දශම චිත මෙතෙන්ට આવොත් 54ක් වෙනවා. හරිද? දශම චිත මෙතෙන්ට આવොත් 54ක් වෙනවා. 54ක් කළා හරියන්නේ නැහැ. 5.4ක් නේ කරන්න ඕනේ. 5.4ක් කරන්න නම් දශම චිත මෙතෙන්ද ස්ථාන කීයක් එන්න ඕනද? දකුණට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේ. ස්ථාන 8ක් එන්න ඕනේ නේද? අන්න 8ක්. එහෙනම් මම හොඳට බලන්න. මම මෙන්න මේක මෙහෙම ලියනවා. හරි? මම මේක ලියනවා. මෙන්න මේ විදිහට. බලන්න 5.4 ලියලා හරිද? අපි මේ දශම චිත විද්‍යාත්මකණය කරන්න අරයි යන්නේ 1.10 ඉලක්කමක අරයි යන්නේ දකුණු අත පැත්තට නම් මම මේ වැඩක් කරනවා. උතර බලන්න. මම ස්ථාන කීයක් එනවද බලන්න. ස්ථාන කීයක් එනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? 8යි. මම ලියනවා එහෙනම් 10 කිනි බලෙද? 10 8 වෙනි බලේ ලිව්වා එකපාර. හරි? 10 8 වෙනි බලේ ලිව්වා. හරිද? ඕක අරයි යනවා මම බෙදනවා කියලා කිව්ව නේද? අර බෙදීම කියලා කිව්වනේ හරි. ඔන්න මම බෙදීම දැම්මා. හරිද? බෙදීම දකුණට එනවනම් බෙදීම දාලා 10 වෙනි 8 කියලා ගත්තා. හරිද? ඔන්න ඔය බෙදීම කෙලින්ම අපිට ගුණ කිරීම කරලා 5.4 බෙදීම ගුණ කිරීම කරා. බෙදීම ගුණ කිරීම කරොත් අනිවාර්යෙන් දර්ශකේ 10 දර්ශකේ ඍණ කරන්න ඕනේ 10 ඍණ 8යි ඔන්න කතාව. හරිද? ඔන්න වැඩි. හරිද? එකපාරම ලියන්න පුළුවන් ලෙවල් එකට දැන් ගෙලලා තියෙන්නේ. හරි? හරි. ඊළඟ ගන්න. බලගන්න. ඊළඟ එක මෙන්න මෙහෙම ගන්නවා. හරි? හත් වෙනි ගාන. බිඳුවයි දශම බිඳුවයි 4යි 9. හරිද? හරි. මෙන්න මේක විද්‍යාත්මක ලියනකොට ඉන්නේ ඉස්සෙල්ලා මොකද 1.14 ඉලක්කමක් අද ලියන්න ඕනේ. හරිද? එක්කම ගන්න වෙන්නේ. එහෙනම් දශම දෙක ගන්න ඕනේ මෙන්න මෙතෙන්ද මෙන්න මෙතෙන්ද. මෙතෙන්ද ගෙනාවොත් 49යි එනවා. හරිද? 49ක් කරලා එන්නේ 1.14 ඉලක්කමක් අද ඉදිරියට නෙමෙයි තියෙන්නේ. එහෙනම් ගේන්න ඕනේ මෙන්න මෙතෙන්. හරි? ගේන්න ඕනේ මෙන්න මෙතෙන්ද. එතෙන්ද ගේන්න බලන්න තියෙන තැන ඉඳන් ස්ථාන කීයක් වෙනවද? 1යි 2යි ස්ථාන 3ක් වෙන්න ඕනේ. ඉතලගෙන ස්ථාන 3ක් වෙන්න ඕනේ. එහෙනම් මම ලියනවා මෙන්න මේක මෙන්න මේ විදිහට. කොහොමද දෙන්න ඕනේ? 4.9 බෙදීම ස්ථාන කීයක් ආවද? ඒ බෙදීම දැම්මේ අර දකුණට යනින්ද? ස්ථාන 3ක් නේ. එහෙනම් 10 කියන බලේ 10 තුන්වෙනි බලේ මම එකපාරම ලියනවා 4.9 මෙන්න මේ බෙදීම ගුණ කිරීම කරනවා. එහෙනම් 10 කියන බලේ 10 රින්න දානවා. ඊට තුන්වෙනි බලේ ඔන්න උත්තරේ. හරිද? ඔන්න උත්තරය ගත්තේ. හරි කතාව හරි. දැන් ඔයාලට මතකද විද්‍යාත්මකනේ ලියනකොට මෙතන තිබෙත් මම මෙහෙම කියන්නම්. මේ බලන්න මම මෙතන මේ උදාහරණ ගන්න කොහොමද මේක ලියන්න මම ගාන වෙනස් කරනවා. හරි. මම
මම මේක කියනවා මම ලියනවා 49යි තව මේ බිඳුවන පිටපස්සට දාන්න ඈ. ඒතර ඔහොම තමයි තියෙන සංඛ්‍යාව. හරි. මෙන්න මේක තිබ්බට පස්සේ මේක විද්‍යාත්මක අංකයෙන් ලියන්න යනකොට අපි මොකද කරේ? දශම තිත තියෙන්නේ මෙතන නේ. බලන්න ඈ. දශම තිත තියෙන්නේ මෙතන. හරි. දශම තිත තියෙන්නේ මෙතන. එතන ඉඳලා කොච්චරක් එනවද? දැන් දශම තිත තියෙන්නේ මෙතන. එතන ඉඳලා කොහෙද දෙන්න ඕනේ? මම කියනවා මෙතන දාන්නකෝ. දශම තිත මෙතන. එතන දැනෙනවා දශම තිත මෙන්න මෙතන නේ. 1යි 2යි 3යි 4යි නේ. ඔන්න ඔතෙන් දෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි දශම දෙන්න ඕනේ. එහෙනම් මොකද කරේ අපි ඉස්සෙල්ලා ගන්න කලින් කරන්නේ ගන්න. ඒ ගන්න කොහොමද කරේ? 4.9 ලිව්වා. ඊට ගුණ කිරීමනේ දැන් මේ ගුණ කිරීම ස්ථාන කීයක් ආවද? ස්ථාන කීයක් එනවද? වමට ඉන්නේ වමට. වමට එනවනම් ගුණ කිරීම දානවා කියලා කිව්වා නේද? හරි. ඒතර ඉන්නේ 1යි 2යි 3යි 4යි. හරිද? 10යි කීයේ බලේද? 10යි 4 වෙනි බලේ. ඒකේ දර්ශකෙ විතර දනනේ. හරිද? මේ බලන්නකො මේ 10 මෙතනත් ගුණ කිරීම විතර මෙතනත් ගුණ කිරීම විතර නේද? හොඳට බලන්න. ගුණ කිරීම 2යි. මෙන්න මම උදාහරණ ගණක් මේ කියලා දෙන්නේ. හරියට බලගන්න. මේක මේ එක්ස්ට්‍රා ගන්න. හරි කලිකත් එක්ක ටැලි කරලා මේ මොකද වෙන්නේම කියලා මේ කියන්න බෑ. හරි. මෙතන දශම සිතාවේ කීයද? විද්‍යාත්මක අංකණයෙන් ඊ හදන්න යනකොට ආවේ වම් අත පැත්තට. ආවේ නම් ගුණ කිරීම 10යි ධර්මදර්ශක වෙලා තියෙනවා. හරිද? මෙතන වෙලා තියෙන්නේ විද්‍යාත්මක අංකණයෙන් හදන්න යනකොට දශම සිතන්නේ දකුණු අත පැත්තට. දකුණට යන්නේ. එහෙනම් මෙතන ගුණ කිරීමයි 10යි වෙන බලලා තියෙන. ගුණ කිරීම පොදුයිනේ. හොඳට බලන්න. මෙතන ඉගෙන ගන්න තියෙන එකම පොයින්ට් එකයි. අපිට දී ඇති සංඛ්‍යාව අපිට දීලා තියෙන සංඛ්‍යාව දශම තිත දී ඇති සංඛ්‍යාවෙන් අපිට දීලා තියෙන සංඛ්‍යාවෙන් හරිද මේ දීලා තියෙන සංඛ්‍යාවෙන් දශම තිත දීලා තියෙන සංඛ්‍යාවෙන් දශම තිත අරන් යන්න තියෙන්නේ දකුණට නම් 10 ඊට බලවල ලියන්නේ අපිට දීලා සංඛ්‍යාවේ විද්‍යාත්මක හදන්න දශම තරංග ඉන්න වම් පැත්තට නම් විද්‍යාත්මක අංකණයෙන් හදන්න දශම තිත අරන් එන්න තියෙන්නේ දීලා තියෙන සංඛ්‍යාවෙන් දශම තිත අරන් එන්න ඕනේ විද්‍යාත්මක අංකණයෙන් හදන්න වම් අත පැත්තට නම් 10 ධනවල බලවල ලියන්නේ ගුණ කිරීමත් එක්ක අපිට දීලා තියෙන සංඛ්‍යාව හදනකොට විද්‍යාත්මකයෙන් හදන්න අරන් යනකොට දශම තිත අරන් එන්න ඕනේ දකුණට නම් ගුණ කිරීමත් එක්ක 10 ඉන්න බලවලින් තමයි ලියන්න ඕනේ. ඔක තමයි උතන ඉලක්කම් තියෙන පොයින්ට් එක. හරිද? හරි. දැන් බලන්න නම් මම මෙන්න මේ ගන්න 7 වෙනි ගන්න 8 වෙනි ගන්න මම එකපාරම ගන්න. හරිද? දැන් ඒක කල්පනා කරලා ලියන්න පුළුවන් එන ලෙවල් එකට එන්න ඕනේ. හරි? 8 වෙනි ගාන 8 හරි 8 වෙනි ගාන මෙන්න මෙහෙම කියනවා 8 වෙනි ගාන කියලා මෙන්න මේ විදිහට 0.0.0.1.3.5 ඔන්න දීලා තියෙනවා හරිද දැන් දශම තියෙන්නේ මෙතනනේ ඔතන තියෙන දශම තිත අරන් යන්නකොට කොතනද පුතේ අපි අරන් යන්න ඕනේ කීයද දශම තිත මෙතෙන්ද ගේන්න ඕනේ ඒතර 135ක් කරලා තියෙන්නේ ඒක හරියන්නේ 1.14 ඉලක්කමක් විතර නෙමෙයි තියෙන්නේ එනවා මෙතෙන් අරන් එනවා ඒතර කියේ 13.5 එහෙනම් ඒකෙන් ඉන්නෙත් නැහැ නේ හරියන්නේ නැහැ මෙතෙන් තමයි එන්නේ ඉස්සර කියපන්නේ 1යි 2යි 3යි 4යි ඉස්සර 4ක් පයින්න ඕනේ නේද එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම හරිද ඉස්සර 4ක් පයින්න කොහොමද එන්නේ 1.3යි 5 ලිව්වා එතන ඔක්කොට පොදුයි ගුණ කිරීම හරි ගුණ කිරීම ලිව්වා බලන්න ඉස්සර පයින්න කීයද 1යි 2යි 3යි 4යි කීයද 10යි 4 වෙනි බලේ බලන්න විද්‍යාත්මක අංකණින් හදන්න දශමිත අරන් යන්නේ දකුණු අත පැත්තට නම් දර්ශක ඉරින එනවා ඊට 4යි ඔන්න උත්තර දැක්කද වැඩි ඉන්න ලේසි වැඩි බැලන්ස් කරගන්න හරි ඔක තමයි කතාව හරි අන්තිම ගාන මේකට තියෙන්නේ හරි 9 ඔක තමයි එකපාර දැන් පටන් ගත්ත විදිහ දැක්කනේ ඉවර කරන්න ඕන අන්න ඔය ලෙවල් එකට ආවනම් හරි හරිද හරි ඒක හිතන්න ප්‍රැක්ටිස් කරන විදිය ඔයාලට මෙන්න මේ විදිහට දිගට හදා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම හරියන්නේ ලකුණු 100ක් ගන්න යනකොට ඔයාලට තේරෙන්නේ මේකත් එකක් ගත්තාම මේ වල ඉන්නකොට තප්පර ගානයි මේ වගේ තප්පර ගානයි සෑහෙන වෙනසක් තියෙනවා එහෙම තමයි මේ ඉදිරියට යනකොට ඇඩ්වාන්ස් වෙලා වැඩි තේරුම් ගන්න වැඩි හරියට කරගන්න හරිද හරි ඊට පස්සේ 9 වෙනි ගන්න මම මෙහෙම ගන්නවා 0.1 1යි 3යි 4යි 5යි හරි මේක අතර පස්සේ ඔන්න දැන් ලියන්න යන්නේ මම කෙලින්ම ලියන්න දැන් හරිනම් මෙතෙන්ද මම ඊතරේ දාන්න නැතුවම සමාන ලකුණු දාන්නම් ඒතර මෙතන ඉවරයි හරි මෙතනත් එහෙමයි හරි සමාන ලකුණු දාන්න හරි මේක විද්‍යාත්මකව ලියන්න යන්නේ දැන් මෙහෙම අපිට ඕනේ මොකද්ද විද්‍යාත්මකව හදන්න එහෙනම් මේ දශම තිත මෙන්න මේ දශම තිත අපි කොච්චර දුර අරන් යන්න ඕනද මේ දශම තිත අරන් යන්න ඕන දුර අපිට එන්න ඕනේ විද්‍යාත්මකනේ පළවෙනි අවස්ථාව තමයි දීලා තියෙන සංඛ්‍යාව 1.10 අතර ඉලක්කමක් විතර වෙන්න ඕනේ එහෙනම් මෙන්න මේ දශම තිත මෙහි අරන් ගියොත් මේ 11 111 1000 බෑ
එහෙනම් මෙතෙන් ආවනම් හරිනේ එක ස්ථානයේ පන්නන්න තිබුණේ එක ස්ථානයේ පන්නන්න තියෙක ස්ථානයේ. හරිද? එහෙනම් මම මේක ලියනවා 1.1 මම ලියනවා 1.1 1.1 3යි 4යි 5යි කියලා ලිව්වා. හරිද? ගුණ කිරීමක් දැම්මා. ස්ථාන පන්නන්න තියෙන්නේ දකුණු අත පැත්තට 1යි. එහෙනම් 10 පළවෙනි බලය. දකුණට හින්දා දර්ශකේ මොකක්ද දෙන්න ඕනේ? දර්ශකේ ඍණ තමයි වෙන්නේ. ඔන්න වැඩි. ඔන්න කතාව. හරිද? 10 ඍණ 1. හරි? ඔක මතක තියාගත්තා හරි. ඔන්න ඔක තමයි කතාව. හරි? ඔන්න ඔය ගණන් ටික හරි. හරි. ඔක හරි ලියා ගන්නකො. ඔව්. මේ ටිකෙත් එක්කන් ඔන්න 10 ඍණ 1යි වැඩේ ඉවරයි. හරි? ඔන්න ගණන් ටික. ඔයා ලියා ගන්න අභ්‍යාස තමයි 11යි 2 අභ්‍යාසය ගණන් සෙට් එකක් කලකට ඇති. හරි? එකතු එකක් හරි. සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට ලියන්න. දැන් දියදී සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයෙන් තමයි ලියන්න තියෙන්නේ. හරිද? දියදී සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට මම මේ කියන්නම්කො. හරි බලන්න. පළවෙනි ගාන 8.9 නේ. විද්‍යාත්මක ගණිතය 8.9 10 ගුණ කිරීම දෙවෙනි බලය නේ. හරිද? 10 දෙවෙනි බලය. බන්න ගන්න ඉතින් ඈ. හරි. 10 දෙවෙනි බලය නේ. සාමාන්‍ය ආකාරයෙන් ලියන්න තියෙන්නේ. හරි. ඔය 10 දෙවෙනි බලය කියලා කියන්නේ 10 දෙවෙනි බලය කියලා කියන්නේ මොකක්ද? 10 දෙවෙනි බලය කියලා කියන්නේ 100 නේ. මම මේක දෙනවා මෙන්න මෙහෙම. හරිද? 8.9 ගුණ කිරීම 100 නේද? ඕක ලියන්න පුළුවන්. ඕක තේරෙනවනේ. හරි. 100 නම් මේ දශමික ගුණ කරොත් මේ දශමික ගුණ කරොත් දශමික කොහෙද යන්නේ? ගුණ කරොත් සාමාන්‍ය 10න් 100න් 10න් 10000න් වගේ 10 ඒ කියන්නේ 10 බලවල තියෙන සංඛ්‍යාවල තියෙන්නේ. හරිද? 10 100 10 10000 වගේ සංඛ්‍යාවලින් ගුණ කරොත් එන්නේ දශමික යන්නේ දකුණු පැත්තට. ගුණ කරොත් සංඛ්‍යාව ලොකු වෙන එක එන්නේ. ඒ වගේ සංඛ්‍යා 10 100 10 10000 වගේ සංඛ්‍යාවලින් ගුණ කරොත් එන්නේ සංඛ්‍යාව ලොකු වෙන එක. එහෙනම් එන්න ඕන දශමික දකුණට. හරිද? එහෙනම් මම දෙන්න මෙන්න මෙහෙම. 8.9 යන්න ස්ථාන කීයද දෙකයි නේ. එකක් පැන්න දෙකක් ආවනේ. ඔතේ එලා මෙතන ස්ථාන නැති. මේ බකට් එකට හයිද 9 දින මේ බකට් එකට ඉලක්කම නෑ නා බිංදුව දාන්න. 8යි 9යි බිංදුවයි දශම සිත. දශම සිත තිබ්බත් අවුලක් නෑ නැත්නම් අවුලක් නෑ. තේරුණාද කියන එක? හරිද වැඩි? හරි. ඊළඟ ගාන. දැන් මම දෙකම කියලා පිළිවෙල හදාගෙන යන්නකො. දෙක. බලන්න. මේ පැත්තෙන් එනවා 1.05 හරි ගුණ කිරීම 10 කියන බලද 4 වෙනි බලය හරිද 10 4 වෙනි බලය කොහොමද 10 4 වෙනි බලය ඉන්නේ කොහොමද කියන්නේ 10 4 වෙනි බලය ඉන්නේ 1.05 ගුණ කිරීම 10 4 වෙනි බලය කියන්නේ ස්ථාන කීයක් කියනද පුතේ 1 බිංදුව කීයද 1 බිංදුව 4ක් නේ 1 2 3යි 4යි නේද හරි දැන් බලන්න මේක 1.05 ස්ථාන 4ක් යන්න ඕනේ මේ බිංදුව 4 දකුණට යන්න ඕනේ ගුණ කරනවා ලොකු වෙනවා 2යි 3යි 4යි හරිද මෙතන මේ බකට් එකට මේ ඉලක්කම තියෙනවා මේ බකට් එකට මේ ඉලක්කම තියෙනවා මේ බකට් දෙකට ඉලක්ක ගන්න දෙන්න බිංදු දාන්න 1යි බිංදුවයි 5යි බිංදුවයි බිංදුව තිත ඔන්න සංඛ්‍යාව හරිද ඔන්න ගත්ත විදිය හරි හරි තුන්වෙනි ගාන 3 දැන් අපි ෂෝට් විදියට ගන්න try කරමු 7.9යි 9යි 4 හරිද මේක දැන් අපිට 9 4 ගුණ කිරීම 10යි 5 වෙනි බලය 10යි 5 වෙනි බලය 10යි 5 වෙනි බලය හරිද හරි එහෙනම් අපි උගන්නේ 10යි 5 වෙනි බලය දන දර්ශකයක් දෙන්නේ ප්‍රශ්නයක් නෑනේ දැන් කෙලින්ම 10යි 5 වෙනි බලය කියද්දි කෙලින්ම ගුණ ගන්න පුළුවන් ස්ථාන කීයක් යනවද ස්ථාන යනවනේ දකුණට ගුණ කිරීම 10යි ධන දර්ශකයක් තියෙන දකුණට තමයි යන්න පුළුවන් ලොකු වෙනවනේ දර්ශක නම් ලොකු වෙනවා ධන දර්ශක නම් ලොකු වෙන එකක් ඕනේ නේ ලොකු ගුණ කිරීම දෙන්නේ හරි එහෙනම් මේක ගන්න පුළුවන් කීයද ස්ථාන පහක් යන්න ඕනේ බලන්න 7.9යි 9යි 4නේ ස්ථාන පහක් යන දකුණට 1යි 2යි 3යි 4යි 5ක් යන්න ඕනේ 4යි 5යි නේද මේ ස්ථාන දෙකට බිංදු දෙකක් දාන්නවා 7යි 9යි 9යි 4යි බිංදුවයි බිංදුව ඔන්න උත්තරේ දැන් කතාව එන්නේ ප්‍රශ්න 4 හරි
8.02 ගුණ කිරීම 10 තුන්වෙනි බලය. එහෙනම් ඒක කොහොමද කියන්නේ? ගුණ කිරීම 10 තුන්වෙනි බලය. ධන දර්ශකයක් තියෙන්නේ. එහෙනම් 10 තුන්වෙනි බලය කියන්නේ තේරුණොත් 10යිනේ. එහෙනම් ලොකු සංඛ්‍යාවෙන් ගුණ කරන්න තියෙන්නේ. හරි. එහෙනම් වෙන්නේ 8.02 ස්ථාන කීයක් පයින්නවද? 10 තුනක ස්ථාන තුනක් නේ. 1යි 2යි 3යි ස්ථාන තුනක් පයින්න. හරිද? එහෙනම් මෙතන එනකොට කියන්නේ මේ බකට් එකට කියන්නේ එක බිඳුවයි ඉන්න මේ බකට් එකට බිඳුව දින මේ බකට් එකට දෙක දිනවා. 8.02 බිඳුව උත්තරේ කොහොමද කතාව. හරිනේ? දැන් උතර බලා ගන්න මේ වෙන්නේ මොකක්ද කියලා. හරි? පස්වෙනි ගාන 9.99 ගුණ කිරීම 10යි 7. හරි? 10යි 7කින් ධන දර්ශකයක්. හරි? එහෙනම් 1.7කින් ගුණ කරන්න තියෙන්නේ. හරි කතාව? හරි. එහෙනම් වෙන්නේ 9.99 හතක් නම් ස්ථාන හතක් දාන්න එපා නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් නේ. මේ බකට් දෙකට නම් ඉලක්කම් තියෙනවා. මේ බකට් වල ඉලක්ක නැත්නම් යාට බිංදු දාන්න තියෙන්නේ. 9යි මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට බිංදුවයි තිත ඔන්න සංඛ්‍යාව. හරිද? ඔන්න ගණන් ටික. හරි? හරි. ඊට පස්සේ යනවා 6 වෙනි ගානට බලන් ඉන්න. දැන් මෙන්න මේක තමයි වෙනස් වෙන තැන. වෙනස් වෙන තැන මෙන්න මේක. හරිනේ? හරි නේද? වෙනස් වෙන තැන මෙන්න මෙතන. මේක බලන්න හරියට. 6 උදේ බලන්න 7.2 ගුණ කිරීම 10 ඍණ 1 තමයි තියෙන්නේ අන්න. මෙතන තියෙන්නේ ධන දර්ශකනේ 10 ධන දර්ශක. 10 ධන බල. 10 ධන බල. මෙතන උන් අනිත් පැත්තට මාරුණා 10 ඍණ බල වලට මාරුණා. හරිද කතාව? 10 ඍණ බල වලට මාරුණා. එතකොට ඔයා බලන්න ඕනේ මෙන්න මෙහෙමයි. හරිද? ඔයා කල්පනා කරලා බලන්න ඉස්සෙල්ලා අපි කතා කරලා කිව්වා නේද? හරිද? හොඳට බලන්න. ඔයාලට මතකද මෙන්න මෙහෙම ලිව්වා. කොහොමද? මම මෙතන උදාහරණ ගන්න කියලා මේක ලියන්න. හරි? ඔයාලට මතකද 10 3 sorry අපි ලිව්වා 0.0.73 කියන්නේ මෙන්න මේ විද්‍යාත්මක ලියනකොට මේ දශම විද්‍යාත්මකනේ 7.3 ළඟට අරන් ගියානේ පූර්ණ සංඛ්‍යා 1.10 එතකොට මෙහෙට අරන් යනකොට අපි කිව්වා නේද දකුණට යනවා නම් මොනවද මොකද මොනවද වෙනව නේද බෙදෙනවා කියන්නේ නේද කිව්වේ 100ෙන් බෙදනවානේ ස්ථාන දෙකක් පයින්න නේද 1යි 2යි 100ෙන් බෙදනවා කොහේ නම් කියන්නේ 10 7.3 10 දෙයිනි බලයෙන් 10 දෙයිනි බලයෙන් බෙදනවා කිව්වා එහෙනම් මේක උත්තරේ 7.3යි 10යි කියන්නේ බලද ඊට දෙකේ බලය කිව්වා කියලා කිව්වනේ බෙදෙන හින්දා හරිද දැන් බලන්න 10යි ඊට දෙකේ බලය නම් කියන්නේ මොකද 10යි බෙදලා නෙත් තියෙන්නේ ඊට බල නම් බෙදලා තියෙන්නේ බෙදලා තියෙන්නේ හරිද මේක තමයි මෙතන පොඩ්ඩක් මතක තියාගන්න තියෙන කතාව බෙදලා තියෙන්නේ බෙදීම ඊට බල කියන්නේ බෙදීම එහෙනම් මේක මම ලියනවා කොහමද මට මේක ලියන්න පුළුවන් හරිද බලන්න 7.2 බෙදීම 10 පළවෙනි බලය කියලා හරිද බෙදීමනේ 10න් බෙදන්න තියෙන්නේ එකපාරම. ඒ කියන්නේ මේක මොකද 7.2 බෙදීම 10. බෙදලා නම් මොකද දශමික? බෙදුවොත් වෙන්නේ 10 100 10 10 වගේ සංඛ්‍යාවෙන් බෙදුවොත් සංඛ්‍යාව ලොකු වෙනවද පොඩි වෙනවද? සංඛ්‍යාව පොඩි වෙන්නේ. එහෙනම් දශම තියෙන්නේ වමට. එක ස්ථානයක් පයින් තියෙන්නේ ස්ථානයකට. එහෙනම් මේක බිඳුවයි sorry 3යි 7යි 2 ඉස්සරහට බිඳුවක් දාන්න. ඔන්න ගන්න. හරි කතාව. හරි ඊළඟ 7 වෙනි ගාන. හරි 7 බලන්න 8.3යි 4 ගුණ කිරීම 10 ඍණ 3නේ 10 ඍණ 3 එහෙනම් මේක එන්නේ කොහොමද කියන්නේ පුතේ 8.3යි 4 ඍණ 3 බලයක් නම් බෙදීමනේ බෙදීම කීයද 10 තුන්වෙනි බලය 10 තුන්වෙනි බලය හරිද 10 තුන්වෙනි බලය කියන්නේ කොහොමද එන්නේ පුතේ 8.3යි 4 බෙදීම 10 3 කියන්නේ 1.3ක් වෙනවනේ 10 බෙදීම 10 කියන්නේ ස්ථාන කීයක් එන්න ඕනද ස්ථාන එන්න ඕනේ මෙතන ස්ථාන කීයක් එන්න ඕනද ස්ථාන බෙදුවොත් 1 2 3යි ස්ථාන තුනක් වමට නේද බෙදුවොත් පොඩි වෙන සංඛ්‍යාවක් 1යි 2යි 3යි මෙතෙන්ට තමයි ඉන්න ඕනේ දශමික මෙතන ලිව්වා මේ බකට් එකේ බිඳුවයි මේ බකට් එකේ බිඳුවයි මෙතන 8යි 3යි 4යි ස්ථානවල දාන බිඳුවක් ඕනේ සංඛ්‍යාව හරි කතාව රීඩ් ලගන්න හරි ඊළඟ 9 sorry 8 5යි දශම 9යි 7 ගුණ කිරීම 10 ඍණ 4
එහෙනම් මේක කොහොමද එන්නේ පුතේ? 10 ඍණ 4 නම් 10 ඍණ 4ක් නම් ගුණ කිරීම බෙදීම කරන්න පුළුවන් නේ. 5.9.7 බෙදීම 10.4යි. හරි කතාව. දැන් මම පොඩ්ඩක් ෂෝට් කරනවා ඈ. 10 4ක් නයි බෙදීමක 1000 බෙදලා ලියන්න ඕනේ නැහැ. මොකද කරන්න පුළුවන්? ස්ථාන 4ක් කීයද දැන් තියෙන්නේ. මෙතනින් බලගත්තා අපිට. බෙදලා තියෙන හින්දා වමට ඉන්න තියෙන්නේ. දැන් මම ලියනවා 5.9.7 නේ. ස්ථාන 4ක් කීයද? වමට 1යි 2යි 3යි 4යි නේ. දැන් මෙතනින් දැන් මම මේ බකට් එකට 0යි මේ බකට් එකට 0යි මෙතන 0යි 5යි 9යි 7යි මෙතන ඉස්සරහ 0යි. ඔන්න කතාව. හරි. ඊට පස්සේ 9 වෙනි ගාන මෙන්න මේක. අපිට තියෙන සංඛ්‍යාවක් 9.12 ගුණ කිරීම 10 ඍණ 5. හරිද? 10 ඍණ 5. 10 ඍණ 5 නම් අපිට දැන් අපි එකපාරට try එකක් දෙමු ඈ. හරි 10 ඍණ 5 නම් අපි දන්නවා බෙදන්න තියෙන්නේ නේ. හරි 10 ඍණ 5 ඍණ 5 දෙක ගමන් බෙදලා තියෙන්නේ. බෙදලා නම් දසක තියන්න ඕනේ කීයටද? දකුණු දවමටද? වම් පැත්තට තමයි යන්න තියෙන්නේ. එහෙනම් මම කෙලින්ම ලියනවා මෙන්න මෙහෙම හරි බලන්න. 9.1 ගුණ කිරීම 10 ඍණ 5යිනේ. එහෙනම් අපිට යන්න තියෙන දශම තිර කොච්චරද? වමට ස්ථාන 5ක්. 1යි 2යි 3යි 4යි 5යි මෙතෙන් දෙන්න ඕනේ. ඊට මෙතන තිබ්බ මේ බකට් එකට 0යි 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 9යි 1යි 2යි ඉස්සරහට බිංදුවක් දැම්මා. මෙන්න උත්තරේ. හරි කතාව. තේරුම් ගන්න එක. හරි. ඒක දැන් ඒ තරමට එන්න ඕනේ. හරි. ෂණිකව ගන්න පුළුවන් වෙන 10. හරිද? 10 10 ඊට පස්සේ 10 5 බිංදුව ගුණ කිරීම 10 ඍණ 6. 10 ඍණ 6. ඒතර මෙතෙන් එන්නේ අපි දැන් දන්නේ අපි ලියමු 5යි තමයි බිංදුවයි බිංදුව ගුණ කිරීම 10 ඍණ 6 නේ. එහෙනම් අපි දන්නවා ස්ථාන කීයක් එනවද? ඍණ 6 නම් සංඛ්‍යාව බෙදලා තියෙන්නේ. 10 බිංදු ගානේ නේ ස්ථාන ගානේ. ඒතර වමට එන්න ඕනේ කීයද ස්ථාන ගාන? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෙතන තිබ්බා මෙතන බිංදුවයි බිංදුවයි මේ පාට බිංදුවයි 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 5යි බිංදු දෙක දැම්මම හො නැත අවුලක් නැහැ. මෙතන ඉස්සරහ බිංදුවක් දැම්ම මෙන්න උත්තරේ. හරිද? ඔන්න ඔය ගන්නට සෙට් වුණා වැඩි. හරි. මෙන්න මේ ඊත හිස තියෙන තැන තමයි තිත දාන්න ඕනේ. මේ ඊ හිස තියෙන තැන තමයි තිත දාන්න. හරිද? ඔක තමයි කතාව. හරි. කොහොම ලියාගන්න? ඔය මන් ලිව්වේ 13යි 3 අභ්‍යාසයේ දෙවෙනි ගාන.